ජීවිතේ අපි හරි ආසාවෙන් සමහර දවස් වෙනකම් බලන් ඉන්නවා. මේත් අපි දෙන්නා හැම බලන් ඉන්න දවස් වලින් එකක්. අපි දෙන්න අපේ වෙලා අවුරුදු 2කුත් කෙවිලා ගියා. හැමදේටම කලින් පල්ලි යන්න ඕනනේ. ඉතින් පල්ලි යන්න ලෑස්ති වෙලා උදෙන්ම අපි මෙට්‍රෝ ස්ටේෂන් එකට ගියා. හායි කොහොමද? අද අපේ මොකක්ද? ඇනිවර්සරි. දැන් අපි බැඳලා අවුරුදු 2ක්. ඉතින් අපි දෙන්නම අද නිවාඩු මුලින්ම යනවා චර්ච් එකට. චර්ච් එකට ගිහිල්ලා හවසට අපි එළිය යන තමයි හිතන් ඉන්නේ. එහෙනම් වීඩියෝ එකේ දිගටම එකතු වෙලා ඉන්න. බයි. බයි. අපි මෙට්‍රෝ එකේ ඇවිල්ලා දැන් මෙට්‍රෝ ලින්ක් එකේ 141 යන්නයි හදන්නේ. හරිම මුලා. හැබැයි ගොඩාක් රස්නේ. මං හිතන්නේ සෙල්සියස් 40යි. මන්ට අපි අතරට යන්න. දැන් කතාර් වලට ගොඩාක් රස්නේ. ඇත්තටම එළියේ ඉන්න බැරි තරම්. ඔහොමම ඉක්මනට බස් එකට නැගලා අපි දෙන්න වාඩි වුණා. අපි දැන් බස් එකේ ඉන්නේ. ඉතින් අවුරුදු 2ක් වැඩි කරලා ඔක්කොම අවුරුදු 13යි. දවස් මන්ට යනවා. වයසටත් යනවා, දවසුත් යනවා. පුංචි කාලේ ඉඳන් අද වෙනකම් කොච්චර මතක අපිට ඇතිද? මේ හැම මතකයක්ම හරිම සුන්දරයි. තරහ වෙච්ච දවස් හරි අඩුයි. හැබැයි මේ හැම දවසකම හැම මතකයක්ම අද මතක් කර සතුට වෙන්න පුළුවන්. අපි මේ වගේ ගොඩාක් අමාරු කාලේ තිබුණා. හරිම සතුටුයි. ඉතින් ඇනිවර්සරි එක දවසේ මුලින්ම ජේසුලන්ගෙට කියලා මේ අපිට දුන්න අපිට දෙන හැම දෙයකම අපි ස්තුති කරන්නයි යන්නේ. හරි ලස්සනයි. සමහර ඒවා හිතපු නැති විදියට වුණා. සමහර ඒවා අපි කරන හැමදේම ප්ලෑන් එකක්ම වෙන්නේ නැහනේ. ඒතම අපි දෙන්න කතාර වෙනවා කියලා කවදාවත් හිතලා නැහැ. හැබැයි අද අපි මෙහෙ ඇවිල්ලා ලස්සනට ජීවත් වෙනවා. හරිම සතුටුයි. ඉවසිල්ලක් නැහැ ඒ ලස්සන දවස් එනකම් හැමදේම හොඳට වෙයි කියලා අපි දෙන්නම ඊළඟ ඉවසිල්ල දවස් ප්‍රාර්ථනා කරනවා. අපි දෙන්න එන වෙලාවේ ලොකු පල්ලිය නම් වහලා තිබුණේ. ඒ නිසා මේ පුංචි චැපල් එකට අපි දෙන්න ආවා. අපි දෙන්න පල්ලියන හැම දවසකම මෙතෙන්ට එන්න අමතක කරන්නේ නැහැ. මොකද එතන හරියම නිස්කලංකයි. අපි ප්‍රයාස් කියලා දැන් යනවා. මොකද කියන්නේ? ගල ගුහාවක් තියෙනවා. අපි ඒකට යනවා. මේ තියෙන්නේ පුංචි ගල් ගුහාව. හරිම ලස්සනයි. සන්ෆ්ලවර්ස් උත් තියෙනවා. සන්ෆ්ලවර්ස් වලට නම් හොඳයි. සෙල්සියස් 40යි. බෝගන්විලා තියෙනවා. ඉතින් මෙහි ගොඩක් තියෙන්නේ ඒව තමයි. තියෙනත් ඇයි යනවා.
මෙහි ගොඩාක් රස්න දවස් එන නිසා හැම බස් වලට එකක්ම AC කරලා තියෙන්නේ. නැතුව අපිට පාරේ නම් ඉන්න බෑ. ඉතින් මෙහි මේ ඇප් එකක් තියෙනවා බස් බලන්න. ඒ ඇප් එකෙන් බලලා තමයි අපි බස් එකට යන්න ඕනේ. හයි. අපි ආවා මීන දිස්ත්‍රික්. අපි යනවා ලස්සන කැෆේ එකට. ගිහිල්ලා හම්බෙමු. හයි. අපි ඉන්නේ දැන් මීන දිස්ත්‍රික්. හරිම ලස්සනයි. මේ මීනා දිස්ත්‍රික් එක හරිම ලස්සනයි. හේ ඉන්නේ අපි බබා. හරිම ඊස්ටරික් වයිබ් එකක් තියෙනවා කටාර් වල. මාරම ලස්සනයි. ඔයාලා කටාර් එනවා නම් අනිවාර්යයෙන්ම මීනා දිස්ත්‍රික් විසිට් කරන්න ඕනේ. හරිම ලස්සනයි. අපිත් ගොඩාක් කාලෙකින් ආවේ. කේක ලස්සන තැන් තියෙනවා. මෙතන ඇත්තටම ගොඩාක් ෆොටෝස් ගන්න තැන් තියෙනවා. අපි කලින් ආවට වඩා ගොඩාක් අලුත් වෙලා මාර ලස්සනයි නේ. මාරම ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙන්නේ. මං හිතන්නේ වින්ටර් කාලේ මීටත් වඩා ෂෝක් ඇති. හැබැයි අද නම් ටිකක් දවල් ගොඩාක් රස්නේ වුණාට දැන් නම් රස්නේ අඩුයි. සාදෙද්දින කියන මේ කැෆේ එක මේ ටිකේම හරියට වයිරල් වෙනවා. ඒ මොකද දන්නවද මේක තියෙන චීස් කේක් නිසා. ඉතින් මමත් හිතාගෙන මාවා අන්නේ වයිරල් චීස් කේක් එකක් try කරනවායි කියලා. ඇත්තට මේක try කරා මාව රහයි. අනේ මෙතන හරිම ලස්සනයි. ඉන්න අර තියෙන්නේ කරක් මැකනිස්. මෙහෙ මාරම රහ හැම තියෙන කඩයක්. හවස් වරුවේ ඇත්තටම අපි දෙන්න මෙහෙම ගොඩක් වෙලා ඇවිද්දා මේ මීනා දිස්ත්‍රික් එකේ. මොකද මේ මීනා දිස්ත්‍රික් එකේ අපිට ඕන තරමක් ඇවිදින්න ලස්සන තැන් තියෙනවා. මොකද මුහුදත් ළඟ තියෙනවා, බෝට් සෆාරි තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන එයාලගේ ෆ්‍රී ටයිම් එක ස්පෙන්ඩ් කරන්න පුළුවන්. අපි දෙන්න ගොඩාක් රැ වෙනකන් ඉඳලා තමයි එදා ගෙදර ගියේ. මෙන්න මෙතනිනොත් අපි දෙන්න රසම රස ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ කැෆේ එකත් හරි ලස්සනයි. පුංචි පුංචි එක එක අයිටම්ස් තිබුණා. ස්ටේෂනරි වගේ දේවල්, ඒ වගේම කටාර් වල එක එක මැග්නට්ස්, බුක්ස්, ඒ වගේ දේවල්. හරිම ලස්සනයි. දැන් නැති මට හැමතිස්සෙම එන්න හිතෙනවා. එතනටනේ අපි ආවේ. මට හැපි අපේ ඇනිවර්සරි දවස අපි ලස්සන තැනකට ආවා. කැෆේ වලට යනවා. හරිම ලස්සනයි. Thank you. මේක ඇවිදලා ඉවර කරන්න බැරි තරම් ලොකුයි. ඉතින් අපි අදට මේ වීඩියෝ එක නවතිනවා. ආයෙ වීඩියෝ එකක් හම්බ වෙනකන් හැමෝටම බයි.